මට කියන්න මට මැසේජ් එකක් දාන්න මොන හරි නොතේරුණු තැනක් තියෙනවනම් දැන් අපි කරේ ඔයාලගේ මේ ටියුට් එකේ තියෙන මෙන්න මේ අන්තිම ගාන හරිද මෙන්න මේ අන්තිම ගාන ඒ අන්තිම ගාන කොහොමද අපි හරියටම ප්‍රදේශය අඳුරු කරේ කියන එක තමයි අපි දැන් කරේ මට කියන්න තේරුණාද නැද්ද හරි අභිත් තේරුණා අනිත් කට්ටිය මට කියන්න එයාලටත් තේරුණාද මෙන්න මේ ගත්ත විදිහ මේ ප්‍රදේශය මුලින්ම ගත්තා ඊළඟට මේ ප්‍රදේශය හොයාගත්තා ඊළඟට මේ ප්‍රදේශය හොයාගත්තා පස්සේ මේ ප්‍රදේශ දෙක සම්බන්ධ කරගෙන ඊට අදාළ අවයව ටික සෙට් කරගත්තා ඊට පස්සේ මේකත් එක කම්බයින් කරා හරි මට කියන්න හරි මානවි තේරුණා හේෂණී තේරුණා සමල්ක තේරුණාද විනුමි තේරුණාද මේලය කියන්නේ ඒ කුලක දෙකේ තියෙන ඔක්කොම ටික සියලුම අවයව හරිද නැත්තම් මෙහෙම මේලේ කියපු පලියට ඔක්කොම කියන්න බෑ ඇයිද මේලේ ඔක්කොම කිව්වොත් මේ මෙහෙත් ඉන්නවන සෙට් එකක් පිටත් ඉන්නවන සෙට්ටක් අන්න මේ ඇතුළ තියෙන ඔක්කෝටම මේ සර්වත්‍ර කුලකයට තමයි අපි සියලුම අවයව කියන්න හැබැයි මේලේ කියලා අපි කතා කරනකොට කුලක දෙකක මේලයක් කියනකොට නම් කුලක දෙකේ තියෙන සියලුම අවයවයන්ගේ එකතුව හරිද එතකොට කුලක තුනක් ගත්තොත් කුලක තුනේ තියෙන සියලුම අවයවයන්ගේ එකතුව හරිද අන්න හරි දැන් මෙහෙමනේ දැන් මෙහෙමයි හරිද දැන් ඒ ඡේදනයේ B ගේ අවයව තමයි CE එහෙනම් ඒ ඡේදනයේ B මේලයයි B ඡේදනයේ C ගේ අවයව සෙට් එක කියන්නේ එහෙනම් මෙන්න මේ කුලක දෙකේ තියෙන සියලුම අවයව කවුද C ඉන්නවා EG ඉන්නවා අන්න සියලුම අවයව කුලක දෙක අන්නේ කුලක දෙකේ තියෙන සියලුම අවයව තේරුණායි හරි හරි එහෙනම් අපි යමු දැන් ඔයාලගේ පොතේ තියෙනවා පහත දැක්වෙන එක් කුලකයේදී දී ඇතිවෙන් රූප සටහනේ පිටපත අඳුරු කොට දක්වන්න කියලා හරිද මං ඒකේ පළවෙනි එක කරන්න නෑ දෙවෙනි එක කරන්නම් හරිද ඉතිරි තව තුනක් තියෙනවා ඉක්මනට කරන්න ඕනේ හරි ඉක්මනට කරන්න ඕනේ මම මේ දැන් මේ සෙට් එක මකනවා හරිද මම මේ සෙට් එක මකනවා දැන් මම මේ සෙට් එක වඩන්නේ දැන් අපි යන්නේ වෙනස් වෙන් රූප සටහනක් හරිද මම මේ සෙට් එකේ තියෙන එකක් කරන්න ඉතිරි තුන ඔයාලා කරා එකෙන්නෙත් නෑ ළමයි නම් කියනකම් ඉන්න එපා තේරුණාද කියලා තේරුණා නම් තේරුණා කියන තේරුණ නැත්තම් තේරුන්නේ නැහැ කියන හරිද කැත විදියට බෝඩ් එක පෙකුණානේ කමන්න දැන් අපි කරන්න යන්නේ ටියුට් එකේ මෙන්න මේ ගණන් සෙට් එක සහ මෙන්න මේ ගණන් සෙට් එක හරි හරි එහෙනම් බලා ගන්න මම කරන්නම් ඒකේ දෙවෙනි ගාන ඉතිරි ගණන් ටික තුන ඔයාලා කරා හරි මම මෙන්න මෙහෙම රූප සටහන ඇඳ ගන්නවා මෙන්න මෙහෙම රවුන්ඩ් තුනක් තියෙන්නේ පළි දෙක වෙනස් විදිහකට මෙයා P මෙයා Q මෙයා R මෙන්න සර්වත්‍ර කුලකය කියලා මාක් කරා හරිද මේක අපිට කියන්නේ P මේලය Q ගේ සම්පූර්ණ එකේ ඩෑෂ් හරිද ඡේදනය R අන්න දැන් මේක තමයි දැන් අපි කරන්න යන්නේ මොන ප්‍රදේශයේද අපි අඳුර කරගන්න කියලා එහෙනම් මගේ ක්‍රමය මොකද්ද මගේ ක්‍රමය තමයි සංකේත ටික දාගන්න අපි සංකේත ටික දාගමු A B C D E F හරි G දාලා වැඩක් නැහැ නේ මොකද ඒ කියන ප්‍රදේශයමනේ එළියේ තියෙන්නේ හරි දැන් එහෙනම් දැන් මම කරන්න යන්නේ මොන ප්‍රදේශයද අඳුර කරන්න කියලා හොයාගන්න එක අපිට කාවද අවශ්‍ය P මේලය Q ගේ අනුපූරකේ පුතේ මෙන්න මේ අනුපූරකය හොයාගන්න කලින් අපි ඔක්කොම කලින් මම කිව්වා ගිය සතියේ එයාගේ හොඳ එක්කෙනාව හොයාගන්න කවුද හොඳ එක්කෙනා P මේලය Q P මේලය Q ගේ ඩෑෂ් වෙන කලින් P මේලය Q හොයාගමු එහෙනම් P මේලය Q හොයාගමු කවුද ඉන්නේ P මේලය Q කියන්නේ එහෙනම් මොකද්ද P සහ Q ගේ තියෙන සියලුම අවයවයන් ටික හරිද එහෙනම් P කියන සෙට් එක කෝ P කියන එකට එනවා කවුද P කියන එකට කවුද එන්නේ B C දෙන්නම හරිද
මම PQ ඔක්කොම ටික තනි තනියෙන් ලියන්නම්කෝ. ඔයාලත් එහෙම කරන්න. PQR ගේ තනි තනියෙන් හොයාගෙන ඉමු අවයව ටික. P කියන සෙට් එක කවුද? B C. Q කියන රෝම එක කවුද ඇතුලේ ඉන්නේ? ආන්න ඉන්නවා තුනක් ඉන්නවා. C D E. R කියන රෝම එක කවුද ඉන්නේ? E F. හරිද? ඔන්න ඔහොම අපි වෙන වෙනම තනියෙන් හොයාගත්තා. දැන් හොයාගමු මෙන්න මේ සෙට් එක කවුද? P මේලය Q. P මේලය Q කියන්නේ එහෙනම් මෙන්න මේ P කියන කුලකේ Q කියන කුලකේ අවයවයන්ගේ එකතුව. කවුද? ඉන්නවා B C C තියෙනවා ලියන්න දෙයක් නැහැ. D E. ආන්න P මේලය Q කියන්නේ එහෙනම් මේක නම් P මේලය Q ගේ අනුපූරකය කියන්නේ එහෙනම් කවුද? B C D E හැර ඉතිරි සියලුම අවයව. අන්න ඉතිරි සියලුම අවයවය හොයන්න කලින් අපි ඔක්කොම කරන්නේ සර්වත්‍ර කුලකේ හොයාගෙන ඉන්න ඕන. මම කිව්වා ඩෑෂ් එකක් තිබ්බොත් සර්වත්‍ර කුලකේ අනිවාර්යෙන් ලියා ගන්න. සර්වත්‍ර කුලකේ කියන්නේ මේ කොටුව ඇතුලේ තියෙන සියලුම අවයව. කවුද? A B C D E සහ F. දැන් අපි බලමු P මේලය Q ගේ ඩෑෂ්. එහෙනම් B C D E හැර B C D E හැර ඉතිරි අවයව සෙට් එක කියන්නේ A සහ F විතරයි ඉතිරි වෙන්නේ. අන්න එහෙනම් අපි හොයාගත්තා A සහ F. තාම ඉවරද? තාම ඉවරනේ. එයි අපිට තව R වත් හොයන්න තියෙනවා. R කියන්නේ කවුද? EF. අන්න දැන් අපිට පුතේ ගේම් එකට එන්න පුළුවන්. අන්න දැන් අපිට ගේම් එකට එන්න පුළුවන්. දැන් අපි මේ සෙට් එකේ උත්තරේ ගත්තා. මේ සෙට් එකේ උත්තරේ අපි කලින් අරගත්තා. දැන් මෙතන තියෙන්නේ ඡේදනයක්. එහෙනම් මේ අවයව දෙකට පොදු අවයව කොටස බැලුවා. කවුද? E තියෙනවද මෙන්න මෙයාගේ නැහැ. F තියෙනවද මෙයාගේ? ඔව්. අන්න F තියෙනවා. අන්න එහෙනම් F කියන ප්‍රදේශය තමයි පුතේ මෙතනට එන උත්තරේ. එහෙනම් F කියන උත්තරේ තමයි මෙතනට එන අදාළ ප්‍රදේශය. එහෙනම් F කියන ප්‍රදේශය අපි මොකද කරන්නේ? අඳුරු කරන්න ඕන. අඳුරු කරන්න ඕන. හරිද? හරි. මම ඊට පස්සේ කියන්නම් මේ ප්‍රදේශ වලින් කියවන දේවල් ටික මම පස්සේ කියන්නම්. දැන්ට අපි ප්‍රදේශය අඳුරු කරන්න සෙට් එකම ඉගෙන ගන්න. හරිද? දැන් ඔයාලා ඉක්මනට කරන්න ඉතිරි තුන. මට කියන්නකෝ දැන් මේ කරපු සෙට් එක තේරුණාද කියලා? අඳුරු කරාලු, අබීත්, සුපිරි. සමල්ක තේරුණාද? මම මේ කියලා දුන්නේ තේරුණාද මල්ලි? මේ දැන් මේ සෙට් එකෙන් අපි අඳුරු කරන්න ඕන ප්‍රදේශය දැක්කද ලේසි විදිහටම ගානට හොයාගත්ත විදිය. මට කියන්න. හරි. නියමයි. හරි. එහෙනම් දැන් මං හිතනවා අපි දාලා ඇති ගෲප් එකට නේ අපි දැම්ම නේද ගෲප් එකට. මේ දැන් එතකොට ඒකේ තියෙනවා මෙන්න මේ පළවෙනි ගාන දැන් මම මිස් කරලා තමයි දෙවෙනි ගානට ගියේ. ඒතර ඔයාලා දැන් පළවෙනි ගාන කරන්න ඕන. සහ ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා තව ගණන් දෙකක්. ඒ ගණන් දෙකත් ඉක්මන කරන්න විනාඩි 6ක් දෙන්න. ඉක්මන කරන්න විනාඩි 6ක් දෙන්න. හරි අභිත් හදලත් ඉවරයි නියමයි. හරියට අහගෙන ඉඳිය නම් ඉතින් ආයෙත් පාරක් ඉතින් කියලා දෙන්න දෙයක්වත් නෙමෙයි මේ දේවල් ඇත්තටම සරලයි. හරිද? හරි ඉක්මන කරන්න අර ගණන් ටික. විනාඩි 6ක් දෙන්න. හොඳේ. මම මේ ගාන මෙහෙම තියන්නම්. ඔයාලට පොඩි අදහසක් ගන්න ළඟ ගණන් සෙට් එක. හද? විනාඩි 6යි ඈ.
හරි එහෙනම් අපි සාකච්ඡා කරමු. අපි සාකච්ඡා කරමු. මම මේ උත්තර ටික කොහොමද තියාගෙන සාකච්ඡා කරන්නයි. හරි. මම මේ ABCDF කියලා දාගත්ත පිළිවෙලටම වෙන්නේ නැති සමහර විට ඔයාලත් දාගන්න ඇත්තේ. හරිද? එහෙම දාගත්තේ නැතුණත් ප්‍රශ්නයක් නෑ. ඔයාලට ඕන විදිහකට ABCD දාගෙන හදාගන්න පුළුවන්. හරිද? දැන් P ඡේදනය Q. sorry. P ඡේදනය Q. P ඡේදනය Q කියන්නේ කවුද? Pටයි Qටයි පොදු අවයව. B තියෙනවද Q ගේ? නෑ. එහෙනම් ඒක පොදු නෑ. C තියෙනවද Q ගේ? ඔව්. එහෙනම් C තමයි අපි අඳුර කරන්න ඕනේ. නේද? මේ C කියන ප්‍රදේශය අපි අඳුර කරා නම් හරි ඈ. මාතුරු කරන්න යන්නේ එකින් එක නැත්නම් අඳුර කරන්න වෙනවනේ. හරි. හරි එහෙනම් අපි ඊළඟට බලමු මොකද තියෙන්නේ. P මේලය R P මේලය R ගේ කවුද අනුපූරකය ඡේදනය Q. එහෙනම් දැන් P අපි වෙනම හොයලා තියෙනවා R වෙනම හොයලා තියෙනවා. එහෙනම් P මේලය R ගේ P මේලය R ගේ අනුපූරකය හොයන්න කලින් අපි P මේලය R හොයාගෙන ඉන්න ඕනේ. එහෙනම් P මේලය R හොයමු පුතේ අපි. P මේලය R මම මෙතන ඵලයෙන් හොයන්න. P මේලය R කවුද එන්නේ? B C E F. හරිද? මෙන්න මේ සෙට් එක නැතුව ඉතිරි සියලුම අවයව කවුද එහෙනම්? ඊමේලය R ගේ අනුපූරකය වෙන්නේ B C E F. හරි ඉතිරි කියන්නේ කවුද? A ඉන්නවා D ඉන්නවා එච්චරනේ. AD විතරයි. එහෙනම් AD විතරයි. දැන් එයාගෙත් මොකද්ද? ඡේදනය Q. එහෙනම් AD Q ගේ කවුද පොදු අවයව? C ඉන්නවද මෙයාගේ? නැහැ. D ඉන්නවද මෙයාගේ? ඔව් අන්න ඉන්නවා. E ඉන්නවද මෙයාගේ? නැහැ. එහෙනම් D විතරයි පොදු අවයව. එහෙනම් ඒකට උත්තරේ D කියන සෙට් එක. මෙන්න මේ D කියන සෙට් එක. කලින් එකට C කියන සෙට් එක. අඳුරු කරන්න ඕනේ හරියට. අඳුරු කරේ නැත්නම් වැඩේ කෙලවෙනවා. හරිද සංසුක? හරියට අහගන්න. බැරි නම් හරියට අහගන්න. හරි ඊළඟ එක මොකද්ද? P මේලය Q මේලය R ගේ අනුපූරක. අන්න ලේසි ප්‍රශ්නයක්. දැන් මම මෙන්න මේ සංකේත නොදා මම ඒක කෙලින්ම කියන්න. හරිද? P මේලය Q මේලය R මේලයගේ අනුපූරකය හොයන්න කලින් අපි හොයාගන්න කවද? P මේලය Q මේලය R. හරිද? අන්න ඒ සෙට් එක කියන්නේ කවුද? මේ P කියන රවුමයි Q කියන රවුමයි R කියන රවුමේගේ තියෙන සියලුම අය ඒ කියන්නේ BCDEF මෙන්න මේ සෙට් එකම එනවනේ. අන්න ඒ සෙට් එක හැර ඉතිරි සියලුම අවයව කියන්නේ එහෙනම් කවුද පුතේ මේ සෙට් එක හැර ඉතිරි අනිත් අවයව? මෙන්න මෙයා විතරයි. ඒ විතරයි. හරිද? හරි. මනුදී උත්තර හරියටම හරි. හරි. පුළුවන් නම් මට ඔයාලත් හදලා ඉවරලා උත්තරත් එක්කම දාන්න. හරිද? හරි. එහෙනම් අපි යමු දැන් තමයි අපි සිංහල පාඩමකට යන්නේ. මොකද මේ සිංහල පාඩම පුතේ දැන් තමයි අපි හරියටම කුලකවල දැන් අපි ප්‍රදේශ කිහිපය ඕන විදිහකට අපි හොයාගත්තා. හරිද? දැන් තමයි අපි වගන්ති වලින් කොහොමද අපි අවශ්‍ය ප්‍රදේශය හොයාගෙන ඒ ප්‍රදේශයට අදාළ සංකේතය හොයාගන්න කියන එක හොයාගන්න. හරිද? දැන් මේ වැඩේ ලේසි අයට ඒ වැඩේ කරන්න කොහොමත්ම පුළුවන්. හැබැයි මේක අමාරු වුණොත් මේ ප්‍රදේශ මෙන්න මේම හොයාගන්න අමාරු වුණොත් අපිට වැඩේ කරගන්න අමාරුයි. හරිද? ඔයාලට මෙතන දැන් මං මුල බැරි හින්දා වෙන්නේ නැති ඒ මුල කොටස තියෙනවා. අපි 10 වසරේ ක්ලාස් එක කරා අපි ගිය සතියට කලින්. හරිද? ඒ කොටසත් බලන්න. ඒ කොටස බලලා ආයෙත් පාරක් මේ රෙකෝඩින් එක දැම්මට පස්සේ ක්ලාස් එකේ හිටිත ප්‍රශ්නය ආයෙත් පාරක් බලන්න. හරිද? ආයෙත් පාරක් බලන්න. 100 පාරක් වුණත් රෙකෝඩින් එක ආයෙත් බලත හැකියි. හරි. හරි මම මේ දැන් බෝඩ් එක මකා ගන්න. ඔයාලා මම මේ බෝඩ් එක මකන අතරතුර මම ඔයාලට ඒ රූප සටහන ඇඳලා පෙන්නන්න. ඔයාලගේ ටියුට් එකේ හිස් තැනක් තියෙනව නේද රූප සටහනක් හදින්න. අන්නේ මේ තියෙන හිස් තැන් ඔක්කොගෙම රූප සටහන් කීපයක් එන්න ඕනේ. ඒ ටික print වෙලා නැහැ. හරිද? print mistake එකක් එතන තියෙනවා. මම මේ රූප සටහන අඳින්නම්. ඔයාලා ඊට අදාළ හිස් තැනේ ඒ රූප සටහන අඳින්න දැන්. ලස්සන්ට ඇඳ ගන්න හොඳේ. මම කැතර ඇඳට ඔයාලා ලස්සන්ට ඇඳ ගන්න. තේ බීමට කැමති අය. හරිද? ඊට පස්සේ මේ පැත්තේ කිරි බීමට
කැමති අය මෙතන කෝපි බීමට කැමති අය මෙතන සර්වත්‍ර කුලක ඉක්මනට මාක් කරගන්න. හොඳ ඉක්මනට මාක් කරගන්න. තව විනාඩි කීපයකින් මීටින් එකක් වෙයි. තව විනාඩි 8කින් ඊට පස්සේ ආයෙත් ජොයින් වෙන්න. ඊට පස්සේ මේ ටිකේ ලකුණු කරගන්න මෙන්න මේ විදියට. හරිද? මේ විදියටම ලකුණු කරගන්න A B C D E F G H. ඇයි මම මේ විදිහටම ලකුණු කරගන්න කිව්වේ? මේ විදිහට තමයි අර මම දීලා තියෙනව නේද විස්තරය. අන්න ඒ විස්තරේ දීලා තියෙන්නේ. හරි? ඒ නිසා මාක් කරගන්න. ඔයාලා දැම්මම අර පල්ලෙහා තියෙන විස්තරේ හොයන්න යන්න එපා. විස්තරේ තියෙන්නේ මොකද්ද? ඒකෙන් මොකද්ද වෙන්නේ? ඒව හොයන්න යන්න එපා. ඔයාලා මේ රූප සටහන විතරක් අඳගන්න. මේ රූප සටහන විතරක් හොඳටම ප්‍රමාණවත්. ඊට පස්සේ යමු අපි විස්තරේට. ඊට පස්සේ යමු අපි විස්තරේට. මම මේ ටික දැන් බෝඩ් එකේ මකන්න. හොඳේ. රතු පෑනෙන් ලියන ඒවා නම් ප්‍රශ්නයක් නෑ. අර මේ කළු පෑනෙන් ලියන ඒවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? ඇඳගෙන ඉවරයි නම් කියන්න. මම ගාන හදන්න ගන්නම්. හරි ඇන්දනේ. අනිත් ඇත්ත ඇඳලා ඉවරයිද? විනුමි ඇඳලා ඉවරයිද? මෙස්සදී ඇඳලා ඉවරයිද? තේෂණී හා එන අපි කරමු. මේ බලන්න. දැන් මෙන්න මෙහෙම රූප සටහනක් තමයි දීලා තියෙන්නේ. තේ බීමට කැමති. දැන් මෙතන ABCD කියලා නෙමේ රූප සටහන් තියෙන කුලක තියෙන්නේ. තේ බීමට කැමති කුලකේ තියෙනවා. කෝපි බීමට කැමති කුලකේ තියෙනවා. කිරි බීමට කැමති කුලකයක් තියෙනවා. හරිද? දැන් මෙන්න මේ කුලක වලින් පුතේ අපි ලස්සන වචන ගලපන්න යන්නේ. හරි පරිස්සමෙන් සමල්ක මේ වචන ටික අපිට පුළුවන් වෙන්න ඕන. හරිද? දැන් මෙතන තියෙන පොඩි සිංහල පාඩමක්. හරිද? දැන් මෙතන හරියටම සිංහල පාඩමක්. ඉතින් පුතේ හරියටම දැන් ඉගෙන ගන්න කොහොමද හරියටම ඊට අදාළ ප්‍රදේශය අපි වචනෙන් අඳුරගන්නේ කියලා. හරිද? දැන් අපිට අර ඒ ඡේදනයේ B මේලය කියපු ගමන් අපිට හොයාගන්න පුළුවන් ඒ ඡේදනයේ B මේලය, ඒ ඡේදනයේ B ගේ ඩෑෂ් අපිට අඳුරගන්න පුළුවන් ඒ ප්‍රදේශ. හරි. දැන් අපිට අඳුරගන්න පුළුවන් වෙන්න ඕනේ මොකද්ද? වචනේ. වචනෙන් කොහොමද අපි මේ ප්‍රදේශ අඳුරගන්නේ කියන එකයි දැන් අපි බලන්නේ. හරිද? හරි. මට කියන්න මෙන්න මෙහෙම එකක්. හරිද? මට කියන්න තේ බීමට කැමති අය කවුද? තේ බීමට කැමති අය ඉන්නේ මොන කුලකේද? මෙන්න මේ කුලකේ නේද? තේ බීමට කැමති අය ඉන්නේ මෙන්න මේ රවුම ඇතුලේ නේද? අන්න එහෙනම් තේ බීමට කැමති අය කියලා කිව්වම මේ රවුමේ ඉන්න ඔක්කොම අදාළයි නේද? මේ රවුමේ ඉන්න ඔක්කොම අදාළයි නේද? කවුද අදාළ? E B A C. නැත්තම් A B C E පිළිවෙලට කිව්වොත්. ඒ රවුමේ ඉන්න ඔක්කොම අදාළ. එහෙනම් පුතේ මෙන්න මෙහෙම ගත්තොම කෝපි බීමට කැමති අය. එහෙනම් කෝපි කියන රවුමේ ඉන්න ඔක්කොම සෙට් එක එන්න ඕනේ නේද? හරි නේද? එහෙනම් කිරි බීමට කැමති අය කියලා කිව්වොත් කවුද එන්න ඕනේ? A D B F. ඒ ඊට අදාළ රවුමේ තියෙන කුලක ඇතුළේ තියෙන සියලුම අවයව එන්න ඕනේ. හරිද? හරි. එහෙනම් මම මෙහෙම කිව්වොත් තේ සහ කිරි බීමට කැමති අය. තේ සහ කිරි බීමට කැමති අය. මොකද්ද මේ තේ සහ කිරි බීමට? මේ දෙකටම කැමති අය නේද? මේ දෙකටම කැමති. මේ බලන්න පුතේ.
තේ එහෙනම් තේ සහ කිරිනේ. එහෙනම් එකක් ගන්න මුලින්. මෙන්න තේ බීමට කැමති අය ඉන්න රවුම. මේ සෙට් එකේම කිරි බීමට කැමති අය ඉන්නවා මෙන්න මේරේ. දැන් බලන්න මෙන්න මෙහෙම පොදු අවයව සෙට් එකක් එකතු වුණා නේද? ආන්න එහෙනම් මෙන්න මේ දෙන්නම මොනවාද? තේත් බොන්න කැමති, කිරිත් බොන්න කැමති. පැහැදිලිද? අන්න එහෙනම් තේ සහ කිරි බීමට කැමති අය කිව්වොත් මෙන්න මේ සෙට් එකේ. ආන්න එහෙනම් මම මෙහෙම දායිත් කියන්න. කිරි බීමට සහ කෝපි බීමට කැමති. කිරි සහ කෝපි බීමට කැමති පුතේ. කිරි බීමට කැමති සෙට් එක තමයි මේ රවුම ඉන්නේ. කෝපි බීමට කැමති සෙට් එක තමයි මේ රවුම ඉන්නේ. දැන් මේ රවුන්ඩ් දෙකටම පොදු සෙට් එකක් ඉන්නවනේ A සහ D. අන්න ඒ දෙන්න මොනවාද? කිරි කෝපි දෙකම බොන්න කැමතියි. ආන්න ඊට පස්සේ මම තව වචනයක් හදන්න පුළුවන් මට මොනවද? තේ සහ කෝපි බීමට කැමතියි. මේ හොඳට අහගන්න. හරිද? හොඳට අහගන්න. දැන් අන්තිම විනාඩි 4 යන්නේ කට් වෙන කලින් හොඳට අහගන්න මේවා. හරි ලස්සනයි. තේ සහ කෝපි බීමට කැමති අය. තේ කියන රවුමේ ඉන්නවා මෙන්න මේ සෙට් එක. හරිද? කෝපි බීමට කැමති කෙනෙක් ඉන්නවා මෙන්න මේ සෙට් එක. අන්න එහෙනම් දෙකටම කැමති අය තමයි ඉන්නේ මේ A සහ C කියන රවුම. A සහ C කියන රවුම. හරිද? ඔයාලට මම හිතනවා පැහැදිලි කියලා. එහෙනම් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. තේ, කිරි, කෝපි තුනම බොන්න කැමති කට්ටිය කවුද? තුනම බොන්න කැමති කට්ටිය තමයි පුතේ. මෙන්න ඉන්නවා තේ රවුම, මෙන්න ඉන්නවා කිරි රවුම. අන්න ඒ දෙකෙන් විතරක් මේ දෙක සෙට් වුණා නේද? ආයිත් කෝපිත් එහෙනම් අපි බලමු. අන්න ඒකෙන් හැබැයි කවර් උනේ මෙන්න මේ A කියන කෙනාව විතරයි. මේ බලන්න මේ රවුම ගත්තට පස්සේ AB දෙකම වුණා. කිරි කිව්වම නේද? කිරි තේ කිව්වම මෙන්න මේ AB කියන දෙකම රවුම. හැබැයි කෝපියාව විතරයි අපිට කෝපිත වශයෙන් තුනම බොන්න කැමතියි. කෝපියාව විතරයි පුතේ මෙන්න මේ ආව විතරයි පොදු උනේ. එහෙනම් ඒ කියන්නේ කවුද? තේ, කිරි, කෝපි තුනම බීමට කැමති අය. පැහැදිලිද? හරි. එහෙනම් මේ එකක්වත් බොන්න කැමති නැති කට්ටිය කවුද? අන්න මේ කුලක තුරෙන් පිට ඉන්න එක්කෙනා කවුද? H. හරිද? අන්න දැන් මම පොඩි දැනුමක් ඔයාලට දුන්නා. මේ කුලක රූප සටහන් වලින් මොනවාද අර්ථවත් වෙන්නේ කියලා. මට කියන්න. ඔයාලට තේරුණාද මොනවාද මේ රූප සටහන් වලින් මම අර්ථවත් කරපු දේවල් කියලා? මට කියන්න. කියන්න. ඉක්මනට කියන්න. හරි පැහැදිලි. සංජුක පැහැදිලිද? දැන් මේ මම රූප සටහනේ තේ, කෝපි, කිරි කියන දේවල් ආශ්‍රිත කරලා මම ඔයාලට පැහැදිලි කරා මොකද්ද මේ ප්‍රදේශයෙන් තේරුම. ඒ කියන ප්‍රදේශයේ තේරුම එහෙනම් මොකද්ද? දැන් මං කිව්වේ මෙන්න මෙහෙම. හරිද? මං කිව්වේ තේ, කෝපි, කිරි බීමට කැමති ප්‍රදේශය කවුද? A. එහෙනම් මම ඒකම අනිත් පැත්තට ආනවා. A කියන්නේ කවුද? A කියන්නේ තේ, කිරි, කෝපි බීමට කැමති අය. එහෙනම් මං දැන් අපි හොයාගත්තා තේ සහ කිරි බීමට කැමති අය කවුද? මෙන්න මේ දෙක ඡේදනය වෙන තැන. කවුද? AB. අන්න එහෙනම් මට AB විතරක් දීලා මට කියන්න පුළුවන්. AB කියන්නේ කවුද? AB කියන්නේ එහෙනම් කවුද? තේ සහ කිරි බීමට කැමති අය. මට කියන්න තේරුණාද? හරි. හරි. එහෙනම් මම දැන් මීටින් එක දැන් කට් කරලා ආයෙත් අලුත් මීටින් එකක් ගන්නවා. ඒකට දැන් ජොයින්. හරිද? දැන්ම ජොයින් වෙන්න.